මල් පැල විසිතුරු පැල වර්ග වුණත් ලස්සනට තියාගන්න මෙන්න මේ දේවල් ටිකත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේකේ මැරිච්ච කොළ කපලා අයින් කරනවා. මේවට ගොඩාක් වෙලාවට වැස්ස වැඩි වුණාම කොළ කුණු වෙනවා වගේ එකක් වෙනවා පැත්තක්. එහෙම වුණාම අපි ඒ කොටස කපලා ඉවත් කරන්න ඕනේ. මොකද නැත්තම් ඒක දිලීරයක් වගේ වුණොත් හැම කොළයකට මේක බෝ වෙන්න බලනවා. කපලා අයින් කරාට පස්සේ ඒක බෝ වෙන්නේ නැහැ. දිලීරයක් නම් අනිවාර්යයෙන්ම ඒක අතුරින් අනිත් ගස් මේ වල තියෙන මැරිච්ච කොළ කපලා අයින් කරන්න එපා. මොකද ඊට පස්සේ ඒ ගහටත් ඒ ලෙඩේම හැදෙනවා. ඉතින් මම හිතවල තියෙන පැලවල පැල මෙල්ලලා තියෙනවා නම් මෙන්න මේ විදිහට මම ඔය හිතවල තියලා තියෙනවෙන් පැල අරගෙන හිටවන පෝච්චිය ලස්සනට හදා ගන්න ඕන හින්දා ඉතින් ඔයාලත් බලන්න ඔයාලත් හිතවල තියෙන පෝච්චිය වල මැරිච්ච කොළ කපලා අයින් කරලා ලස්සනට පෝච්චිය නඩත්තු කරනකොට සාර්ථක පැලයක් ඔය කට්ටියට ලබා ගන්න පුළුවන්. ඉතින් කීප දෙනෙක් අහලා තිබුණා මේ